මම විශාකා මේ මගේ හස්බන්ඩ් මිහිරාන් අපි 2014 ඉඳන් තමයි ලංකා හොස්පිටල් එක හා සම්බන්ධ වෙන්නේ 2014 මගේ ලොකුදු ඇතුළුව මේ අපි 4 දෙනාම ડોક્ટર නිශේන්ද්‍ර කරුණාරත්න සර් තමයි වියෝජී විදියට සේවාව සැපයුවේ. ඇත්තටම මුලින් ඉඳලම අපි ડોક્ટર නිශේන්ද්‍ර සර්ත් එක්ක තමයි වැඩ කටයුතු කරේ. ඒක අපිට මුලදීම ගෝ අපිට සෑහෙන දරුවන්ට ගොඩක් ආසයි. අපි ඒ නිසා අපිට සර්ට කිව්වා අපිට දරුවෝ ගොඩක් හදා හරි ප්‍රශ්නයක් නෑ. ඉතින් අපිට පළවෙනි බබා එයා අපිට නෝමල් ගන්න බැරුණා. සීස තමයි ගත්තේ. ඊට පස්සේ ડોක්ටර් අපි ගෝ අපිට ළමයි හදන්න ඕනේ කියලා ඉතින් බය නැතුව හරි ප්‍රශ්නයක් නෑ. ළමයි 4ක් වෙනකන් හරි යන්න පුළුවන් කියලා. ඉතින් ඒ විශ්වාසය මත අපි හිටියා. ඉතින් ළමයි දැන් අපේ 4 වෙනි බබා අපේ පුතා එනකොටත් අවසානයේදී ලොකු ප්‍රශ්න ටිකක් වුණා. ඒ හැම වෙලාවෙදීම ડોක්ටර් අපිත් එක්ක හැම වෙලේම ළඟින් හිටියා. නිතර උපදෙස් දුන්නා. දවස ගාන ඇවිල්ලා පර්සනල් බැලුවා. ඒ නිසා සානිත්‍ය හිත කාර්ය මණ්ඩලය අපිට කිසිම විශේෂයෙන් මෙයාට නෝනාට පුදුම විදිහට ආදරෙන් සැලකුවා. බය වෙන්න දෙන්නේ නැතුව යාළුවෝ වගේ නිතරම වගේ මාසයක් විතර වගේ හැමදාම වගේ මෙහෙට ආවා. අපිට දැනුන්නේ මේ ඉන්නේ හොස්පිටල් එකටද කියලා. ඊතර වගේ එයාලගේ සත්කාරවලට තමයි මමත් ගොඩක් රිකවර් වුණේ. නැත්නම් මමත් මානසිකව වැටිලා හිටියේ ගොඩක්. මේක සෑහෙන්න බලපෑවා. ඉතින් ගෙදර හැවත් අපි මේක ප්‍රශ්නයක් නැතුව අපි දන්නවා මෙතන අපිට සේෆ් මොකද ඒගොල්ලෝ කියන්නේ බබා මේ මාත්‍යා වගේ අම්මවයි බබාවයි අපි අනිවාර්යයෙන්ම හොඳට දෙනවා වගේ ඒ වචනේ ඇති සෑහෙන්නේ වචනේ වගේම ක්‍රියාවෙමුත් ඒක ඔප්පු කරලා පෙන්නුවා. ඉතින් අද අපි ඔය සතුට දුන්නේ ඉතින් ලංකා හොස්පිටල් එකේ කාර්ය මණ්ඩලයටයි සර්ටයි නිශේන්ද්‍ර සර්ටයි අතුළු පීඩියාට්‍රිෂන් සර් අපි ඔක්කොමල්ලාම නර්ස්ලායි හිටපු හැම කට්ටියම නිසා අපි ගොඩක්ම සතුටින් ඉන්නවා. ඉතින් ඒකට වේවිත්ම හදපතුලෙන්ම අපි හැම සියලු දෙනාටම පින් දෙමින් අපි thank you ලංකා hospitals.